ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි අද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලානවසාන මහා තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත් වෙමින් පවතින මොහොතක ප්‍රවීණ විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම සමගින් මම ඔනෙල දිසානායක විස්තර විචාරය ගෙනීමට සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දු 3කින් ඉලක්කය ලකුණු 6ක් මන කැඳවනවා ජොෆ්රාචර් රවුන්ඩ් ද විකට් ආකාරයට විනිසුරු පසු කරමින් ඊළඟ පන්දුව කෙටි පන්දුවක් ෆුල් කිරීමයි පන්දුව ගුවනේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ස්ථානගත වෙනවා රැක ගන්නවා ඒ අනුව මෙතෙක් වෙලා ශ්‍රී ලංකා කණ්ඩායමින් ගොඩනැගු ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 30කට නිමා වන්නේ අනුව දැන් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම අතේ ඊළඟ පිටිකරුවා ලෙස්ස කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන නම් දරු පිටිකරුවා ක්‍රීඩා පිටියට වාර්තා කරන්නේ ඉලක්කය පන්දු දෙකකින් ලකුණු 6ක් මේ අවසාන පන්දුව විය හැකි මේ තරගයේ මෙන්න ජොෆ්රාචර් නැවතත් රවුන්ඩ් ද විකට් ආකාරයට විනිසුරු පසු කරමින් ඊළඟ පන්දුව පාවරණේ වදිනේ ප්‍රබල ඉල්ලීම එවර සාර්ථකයි විනිසුරුගේ දබරැඟිල්ල හිරට එසනවත් සමග පන්දු දෙකකින් කඩුළු දෙකක් මතක තබා ගත යුතු නාමය ජොෆ්රාචර් නමුත් කමිදු මෙන්ඩිස් සූදානම් නැහැ එම තීරණය ඔහු වෙනිසුරට අභියෝග කරමින් තුන්වෙනි මිනිසුරට යොමු කරන්නේ TV umpire director we have a play review for LBW. I'll check the bowler's feet. It's a fair delivery. Please give me the on screen. Yes, when the ball's passing the bat, there's a clear gap between the bat and the ball. Please give me the outrage. Yes, flat line. There's a nothing batting ball. Please give me the ball tracking. Yes, pitching in line, impact in line. Wickets missing. Wickets missing. විශිෂ්ට දෙවන විනිසුරට යොමු කිරීමක් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු එලෙසමයි නිලකුණු පන්දු දෙකක් දැන් විශාල පීඩනයක් කමිදු මෙන්ඩිස් යතේ ඉලක්කය පන්දුවකින් ලකුණු 6ක් මෙන්න ජොෆ්රාචර් තම පන්දු යවනාන්තය වෙනස් කරමින් ඕවර් ද විකට් ආකාරයට විනිසුරු පසු කරමින් නැවතත් කෙටි පන්දුව ෆුල් කිරීම සාර්ථකයි පන්දුව ලකුණු 6ක් විය යුතුයි ලකුණු 6යි යනුව ශ්‍රී ලංකා කණ්ඩායම වසර 36කට පසු ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදා ලෝක කුසලානවසාන මහා තරගයක් ජයග්‍රහණය කරන මොහොත කමිදු මෙන්ඩිස් මතක තබා ගත යුතු නාමය